ණය ගන්නකොට අපකාරයෙක් ඕනනේ. දැන් මම ණය අරගෙන අපකාරයට අස්සම් කරලා කෙලවගත්ත කට්ටිය වම් පැත්තට වෙන්න බලන්න. එකෙන්ම ඉන්නවා සර්. අම්මෝ ඉන්නවා. අම්ම කාලා තියෙන පරිප්පුවක් තාම කියනවා. රාජ්‍ය සේවකයෝ ඕන තරම් ඇති. මේක කතා කරන්න කියලා කරපු ඉල්ලීමක් මම මේ කරන්නේ. ණය ගන්න එක බැංකුවට වාසීද නැද්ද? ඔයාලා ණය ගත්තේ නැත්නම් බැංකුවට කුද ගහ ගන්න වෙන්නේ. දැන් ඔයාලගේ ඉතුරු අනිත් හැම ආයතනයකම විකුණන්නේ බඩුනේ. බඩු විකුණන්නේ සල්ලි වන්නේ. බැංකුව මොනවද විකුණන්නේ? සල්ලි විකුණන්නේ. බැංකුව වලින් හැමෝම ණය ගන්න එක නැවැත්තුවොත් බැංකුවට සොරිද නැද්ද? අපි දාන සල්ලි වලට ඒගොල්ලෝ අපිට වැඩිපුර ගෙවන්න ඕනනේ. ඒතකොට ඒ වැඩිපුර ගෙවන එක එයාලා වැඩිපුර ගෙවන්නේ කොහොමද? එයාලා ණය දීලා ඒ ණය රිකවර් කරගනිද්දි තමයි වැඩිපුර ගන්නෙ. ඒක තේරෙනවද? සරල කතන්දරේ. ණය දෙන එක බැංකුවට හොඳයිද? හොඳයි. ණය ගන්න එක ණය ගන්න කෙනාට හොඳයිද? උට හොඳ හින්දානේ උගන්නේ. ඌ බිස්නස් කරන්න හරි, ගේ හදා ගන්න හරි, වාහනේ ගන්න හරි නේ. මොනවා හරි වවන්න හරි. ණය ගන්න කාටත් වාසීනේ. දැන් අපකාරය මොකෝ කරන්නේ? අර බැංකුවට අරු ගෙවන එකක් නෑ කියලා ඌ බැංකුව පුළුවන් තරම් ඌට ගෙවන්න තියද නැද්ද? අරකද මේකද ඔක්කොම බලලානේ ණය දෙන්නේ. ඒක අපකාරය නිකන් කොහෙවත් යන පෝරියල්ල ගන්නේ කන්නේ. ඌ බැඳී සිටිනවා අරු ගෙවුවේ නැත්තම් මං ගෙවන්න මොන මගුලකට? අය ගනිද්දි අපකාරයෝ මොකටද? එලා අපකාරය කියනවනේ මට ලෝන් එකෙන් 10%ක්වත් ඕන කියලා. එතකොට ඌ ඒක හම්බෙලා හින්දා පෝරියල්ල කෑවත් කමන්නේ. ඌ සල්ලි ගෙවුවේ නැත්තම් අපකාරගේ account එකත් හෝල්ඩ් කරනවා නේ බැංකුව. එහෙම කරන්න බැංකුවට කිසිම අයිතියක් නැහැ. සමහර බැංකු අපකාරගේ account එකෙන් සල්ලි කපනවා. කිසිදු අයිතියක් නැහැ. මගේ මාස 3ක් සැලරි එක හෝල්ඩ් කරලා තිබුණා ඒව. නඩු දාන්න. කිසිදු අයිතියක් නැහැ බැංකුවකට මේ වැඩේ කරන්න. ඔයා අපකාරයට අස්සම් කළා නම් ඔයාගේ account එකේ තියෙන සල්ලි හෝල්ඩ් කරන්න බෑ බැංකුවට. කරලා නම් නඩු දාන්න. සෙන්ට්‍රල් බැංක් එක අර බැංකුවට තියෙන වැඩ ටික ඉතුරු ටික කරයි. අපකරු බම් මේ කොහෙවත් තියෙන පෝරියල්ල ගන්නේ පරිප්පුවන්නේ කන්නේ. ඔව් සර්. දැන් බැංකුව අරුට දීලා හල්ලි හම්බ කරගන්න එකට අපි අප වෙන්නේ හවල් එකට බැංකුවට ගියාන් අප වෙන්නම් මට ගාණක් දෙන්න කියලා. නැත්තම් ගන්න එකාගෙන් මේ කතන්දරේ පැහැදිලි කරලා දීපන්. ඔබ ණය දෙන එක බැංකුවටත් හොඳයි බං. සල්ලි ගන්න එක උඹටත් හොඳයි. මම අපකාරය වෙලා උඹ ගෙවුවේ නැත්තම් ඒ ගෙවන්නේ නැත්තේ ඌට ඇත්තටම ගෙවන්න ඕනේ නැති හින්දා නෙවෙයි ගෙවා ගන්න බැරි වෙන හින්දානේ. ඒතකොට තව කවුරු එකෙක්ගේ ගෙවා ගන්න බැරි වීමේ රිස්ක් එක අපි කන්නේ මොකටද? බැංකුව ණය දෙන්න ක්‍රමයක් හදාගන්න කට්ටියම අස්සන් නොකර හිටියම. ඒ උන්ට ණය නොදී ඉන්න පුළුවන්ද? බැංකුව ණය නොදී හිටියොත් බැංකුව උගස් ගත්තේ නැත්තම් බැංකුවට දුවන්න බෑ. හැබැයි ඒගොල්ලෝ ඒක කරන්නේ අපිට ඕනවට අපිට පව් කියලා දෙලෝ වගේ සීන් එකක ඉන්නේ. ඉතින් උන්ගේ කරගන්න බිස්නස් එකට මම අප වෙලා ඒක ගෙවා ගන්න බැරුණා නම් මගේ account එකත් හෝල්ඩ් කරවලා ණය ගත්ත එකා ඉන්නේ. ඒ අදාළ බැංකුවේම නම් මගේ account එකත් ඒ බැංකුවේ නම් මගේ account හෝල්ඩ් කරනවා. නියම පවුරියල් එක. අපස්සම් කරන්න එපා බෝලා. ඔය අපස්සම් කරන්න කියලා කවුරු ඇහුවොත් මේ වීඩියෝ එක යවපල්. ඒතකොට උඹ ඉල්ලා 925ක් මට ඕන. නැත්තම් මොන ඒ වචන කියන්නේ මොන නේ අර පස්සපැත්තක්ද? ඔයා 10%ක් ලෝන් එකෙන් මට 10%ක් ඕන කියන්නේ අපස්සම්. ඒක බැංකුවෙන් ඉල්ලන්න. මොකද ඔයාට මෙයා ගෙවන්න නැත්තම් ඒක ගෙවන්න මම බැදී සිටිනවට ඔයා මට මොනවද දෙන්නේ කියලා අහන්නකෝ. උඹගේ නමට තියෙන දේපල ටිකක් විකුණලා සල්ලි ගන්න පුළුවන් මට්ටමට උන් නඩු දාන උඹට. ඊළඟට නඩු කතන්දරේ පුරුදු නැති එකට නඩුවක් කරනොත් එහෙම උගේ ජීවිතේම ඉවරයි. ලෝන් එකෙන් 15%ක් මට දෙනවා නම් මං අස්සම් කරනවා. එතකොට බැංකුවට කොහොමද අපකාරය හොයාගන්න වෙන්නේ? මම උස්සයි වෙයි දන්නේ. බැංකුවේ හිටපු මහත්තයෙක් තමයි කිව්වේ මේක කියහන් කියලා. රිකවරි ඔෆිසර්ස්ලා ඊළඟට කොහොමද කියහන් ලෝන් එක කවර් කරන්න යන්නේ? දැන් අපේ ගෙදර එනවනම් බං මම ලෝන් එකක් ගෙවලා නැහැ කියලා උන් මගේ ඇඩ්‍රස් එක දැනගෙනම අර රිකවරි ඔෆිසර් කියන එක එන්නේ බං ඊට කිලෝමීටර් එකමාරකට එක ඉඳලා මගේ ගෙදර ඇඩ්‍රස් එක එනවා. ඌ ඇඩ්‍රස් එක අහනකොට අමතරව කියනවා මෙන්න මෙහෙම ලෝන් එකක් කරන් තියෙනවා ඒක ගෙවලා නැහැ. ඒ ගෙවලා නැති හින්දා ඒක හොයන්න තමයි මේ එන්නේ කියලා. කුණුවබ්බේ කියන්නේ බෑලි මම කටේන. ඒ WB ලා උන් ඇවිල්ලා අන්න එහෙම දස බලු වැඩක් කරන්න බා. ඒ බාර ගමේ ඉන්න 70 බුරුත්තම මේ ඔයා බැංකුවේ ලෝන් එකක් කරන් ගෙවුවේ නැද්ද? දෙන්න හිටලා උගේ දත්තෙන්ද ගැලවෙන්න. ඌට වැඩක් නැහැ නේ මගුල. හැබැයි පර්පස්ලි අරුන් ඒ ප්‍රෙෂර් එක දෙනවා එතනට. ඉතින් බං කොහෙවත් තියෙන පණිට්ටු කන්න ඕනේ නැහැ නේ. අපස්සම් කරනවා නම් 125ක් ඉල්ලහල. ඒකෙන් පහක් මට දීපල්ල. ෆිනෑන්ස් කම්පැනි වලක් තියෙනවනේ. ෆිනෑන්ස් කම්පැනි තමයි දෙකට නවලා අරින්නේ. මම කීප පාරක් අරවගෙන තියෙන හින්දා මේ කියන්නේ. ඒක න අමාරුයි. ඊළඟට බං උන් අර අස්සම් කරන ගිවිසුම් බුදුහාමේ සිංහලෙන් ඉල්ලලා ඉංග්‍රීසි තේරෙන්නෙත් නැහැ. ඇයි ඒක දෙන්නම් ගෝම ඕන කුණු කොටකට අස්සම් කරනෝනේ. ඒක අයින හදිස්සි කළා අන්තිම මොහොතේ දෙන්නේ. කියවන්න කියහන්. කියවලා තේරුම් කරමු. තැන් ටික මාක් කරලා අත්සන් දාන්න කියලා තමයි කියන්නේ. මේකේ මොකද්ද තියෙන්නේ කියලා අහපල්ල. ඒක කියවුවාම උඹලා ජීවිතේට ඔක අස්සම් කරන්නේ නැහැ කොහොමද? උඹ බැඳලා නම් ගෑණිට තියෙන ටිකක් විකුණලා හරි උන්ගේ ණය ගෙවන්න ඕනේ. ඉතින් බං අපස්සම් කරන්න එපා. ඊළඟට ඒ රිකවර් කරන හරි මොන හරි මගුලක් කරනවා නම් ඒවා account hold කරනවා නම් බැංකුවේ ගිහිල්ලා උසාවියෙන් වැරදි කරුණාට පසුව විතරයි අපකරුගේ ඒවා හෝල්ඩ් කරන්න පුළුවන්. එහෙම නැතුව හෝල්ඩ් කරලා තියෙනම් පොලිසිය ගිහිල්ලා එන්ට්‍රියක් දාන්න. ඒකවල පොලිසියයි මහ බැංකුවයි ඒ අදාළ බැංකුවයි ඔක්කොම බේර ගනියේ. ඔයාගේ account එකේ දාලා තියෙන සල්ලි වලට බැංකුවට හිතුන වෙලාවට ආතල් දෙන්න බෑ. මේ ආතල් දෙන එකට මිනිස්සු බය වෙනවනේ
බැංකුවෙන් එක බැංකුව කියන්නේ බෑ රජය හෝ උසාවිය නෙවෙයි. තවත් සෙරප්පු විකුණනවා වගේ, කලිසම් විකුණනවා වගේ, කෑම විකුණනවා වගේ තවත් සල්ලි කියන ප්‍රොඩක්ට් එක විකුණන කඩයක් බං බැංකු කියන්නේ. දේවාල නෙමෙයි බැංකු කියන්නේ. මේ රටේ වැඩියෙන්ම ලාභ ලබන ෂෙයා මාකට් එක වැඩිපුරම ලාභ ලබන ආයතන බැංකු. බැංකු ලාභ ලබනවා කියන්නේ බං ව්‍යාපාර වලට අම්මට සිරි වෙනවා. ලැජ්ජාව කියන ෆීලින් එක පාවිච්චි කරලා ඔය ගමේ පොලි මුදලාලි ගෙදර ගාව ඇවිල්ලා කෑ ගහයි කියලා බයට නේ පොලිය ගෙවන්නේ. ඒකේ ඔෆිෂියල් එක තමයි බං බැංකු කියලා.